හරිද? ඔන්න ඒ විදිහට අපිට ඉන්ටිග්‍රේට් කරාම මේ දීලා තියෙන ෆන්ක්ෂන් එකේ වොලියුම් ඉන්ටිග්‍රල් එක නේද? වොලියුම් ඉන්ටිග්‍රල් එක අපිට ඉවැලුවේට් කරන්න කිව්වොත් අපිට ගන්න තියෙන්නේ ට්‍රිපල් ඉන්ටිග්‍රේෂන් එක. ට්‍රිපල් ඉන්ටිග්‍රේෂන් එක මොකද? වොලියුම් එකට සාපේක්ෂව. එතකොට දැන් මේක දීලා තියෙන්නේ අපිට ප්‍රශ්නේ කියුබ් එකක. හරිද? එතකොට දැන් මේ කතා කරා වගේ කියුබ් එකකට දීලා තියෙන්නේ. ඒකින් හින්දා අපිට ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. Panggal piring. ඕගොල්ලොන්ට තව ගානක් දාලා තියෙනවා ඒක බලන්න මේ හරිද ඒක ඕගොල්ලෝ කියන මේ තිබ්බ ගානක් මේ අපේ ඒකේ අහනවා අපේ වොලියුම් ඉන්ටිග්‍රල් එක xy z ගේ ෆන්ක්ෂන් වලු ඒතකොට ඒක ට්‍රිපල් ඉන්ටිග්‍රල් එකක් විදිහට එක්ස්ප්‍රෙස් කරන්න ඕනේ හරිද එතකොට දැන් අපිට ෆන්ක්ෂන් එක දීලා තියෙන්නේ මොකද්ද ෆන්ක්ෂන් එක දීලා තියෙනවා අපි මේක ගත්තොත් x කියලා ගමුකෝ අපේ ඩෙල්ටා v එකෙන් මේක ගත්තාම හරි ඒකට මේක අපි
අපිට මේකේ උන්නවා දැන් මේක ගත්තාම අපේ දීලා තියෙනවා ඒ ප්ලේන්ස් වලට අදාළව දීලා තියෙනවා අපේ සර්ෆස් එක x + y + z = 4 කියලා. හරිද? දැන් අපිට මේක නම් අපිට දැන් රූප සරහනේ දීලාම තියෙනවා මේ සර්ෆසස් වලට කොහොමද යන්නේ කියලා. දැන් අපි මේක ගත්තොත් අපිට මෙතන ගන්න පුළුවන් y ගෙන් ගත්තාම එතකොට අපි අනිත් ඒවා මේ z0 කරන වෙලාව අපි xy ප්ලේන් එකට ගත්තොත් y = 4 - x කියලා එනවා. එතකොට අපි z එක ගත්තාම මේ සම්පූර්ණ මෙන්න මේක අපිට එනවා z = 4 - y - x කියලා. හරිද? එතකොට අපිට x යනවා බිඳුවේ ඉඳන් අපිට ගන්නවා x යනවා 0 to 4. හරිද? එතකොට ඔන්න විදිහට x මේ කියන්නේ කොහොමද x බිඳුවේ ඉඳන් 4 වෙද්දී y මෙන්න මෙහාට යනවා. එතකොට අපේ z යනවා මෙන්න මේ සම්පූර්ණ මෙන්න මේ සර්ෆස් එක වෙනවා. හරිද? එතකොට මේකේ වොලියුම් ඉන්ටිග්‍රල් එකේ යන්නේ මේ විදිහට. එතකොට අපි මේකේ ගත්තොත් f කියන එක කෙනා හරිද අපේ ෆන්ක්ෂන් එක x කියලා. මේ අපිට මේ ඉතා කුඩා මේ ලක්ෂණ ගන්න අපි මේක ගත්තොත් අපි දැන් එතකොට ට්‍රිපල් ඉන්ටිග්‍රේෂන් යන මෙහෙමනේ fx y z අපි කියවා dz dy dx කියලා ගමුකෝ. හරිද? එතකොට ඔන්න ඕක අපිට ගන්න පුළුවන් අපේ ෆන්ක්ෂන් එක f x y z කියන ෆන්ක්ෂන් එක x නම් අපිට මෙයාව ලියන්න පුළුවන් අපේ x කියන එක කෙනා දැන් යනවා x යන්නේ කාගෙන් ඉඳන්ද අර ඉස්සෙල්ලා අපි කතා කරා වගේම බිඳුවේ ඉඳන් 4ට. එතකොට x බිඳුවේ ඉඳන් 4ට y ගේ වැලියු එක යනවා. ඒ කියන්නේ xy ප්ලේන් එක y ගේ වැලියු එක යනවා බිඳුවේ ඉඳන් 4 x ට. හරිද? එතකොට ඊට පස්සේ දැන් මෙන්න මේ සර්ෆස් එක ගන්න දැන් වොලියුම් එක ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපිට මේ සර්ෆස් එක වගේ තට්ටු උඩට තියෙන්නේ. හරිද? එතකොට අපි ලේයර්ස් හිතුවොත් මෙන්න මෙයාව මෙන්න මේ උඩ සර්ෆස් එකේ ප්‍රමාණයෙන් නවතිනවා. ඉතින්ද සම්පූර්ණයෙන් අපිට යනවා කියලා ගන්න බෑනේ බිඳුවේ ඉඳන් 4 වෙනකම්. මෙන්න මේ බිඳුවේ ඉඳන් 4ට යද්දි එයාගේ කොටසක් කැපිලා අයින් වෙලා තියෙන මෙන්න මේ සර්ෆස් එකේ. එතකොට මෙයා යන්නේ බිඳුවේ ඉඳන් මේ අපේ සර්ෆස් එක 4 ඍණ y ඍණ x ට. එතකොට අපේ ෆන්ක්ෂන් එක x dz dy dx. දැන් අර සාමාන්‍ය විදිහටම තුන් පාරක් අනුගමනය කරන්න තියෙන්නේ. අපි මේක අනුගමනය කරාම එතකොට එනවා z ගෙන් xz කියලා. එතකොට xz බිඳුවේ ඉඳන් 4 ඍණ y ඍණ x ට. දැන් මෙයාව ගත්තාම එනවා z ආදේශ කරාම 4x ඍණ xy ඍණ x වර්ගය කියලා. එතකොට මේක දැන් ආයි අපි y ගෙන් අනුගමනය කරනවා. එතකොට y ගෙන් අනුගමනය කරාම අපිට එනවා 4xy ඍණ xy වර්ගය බෙදීම 2යි ඍණ x වර්ගය y කියලා. බිඳුවේ ඉඳන් දැන් y යන්නේ 4 ඍණ x ට. හරිද? එතකොට ඒක ගියාට පස්සේ ඒ ෆන්ක්ෂන් එකේ x කියලා දීලා තියෙනවා. මේක නෑ මේ යට දීලා තියෙන්නේ අහන්න ඕනේ කියන්නේ. ඒක අපි කුඩා ප්‍රමාණයෙන් සලකන්නේ. දැන් අපි x කියලා ගත්තම මෙයාගේ හරිද? ෆන්ක්ෂන් එකේ අපි වොලියුම් ගන්න සලකන්නේ. ඒ ෆන්ක්ෂන් එක අපිට දීලා තියෙනවා x ගෙන් ගන්න කියලා. හරිද? ඒක අපි දැන් x වනේ අපි විචලනය කරේ බිඳුවේ ඉඳන් 4 වෙනකන්. දැන් ඔයා y විචලනය කරොත් බිඳුවේ ඉඳන් 4 වෙනකන් කියලා ඔයා ගන්න ඕන y ගේ ඒ පදේ. එතකොට අපි එයාට y ට සාපේක්ෂවනේ අනිත් පද ටික ලියාගන්නේ.
එතකොට දැන් අපි y ක බිඳුව ඉඳන් 4 වෙනකන් යනවා කියනකොට අපි මෙන්න මේ x කියන එක්කෙනාට තමයි අනිත් වැලියු එක ලියන්නේ. තේරෙනවද? එතකොට මේ මෙයාව y නෙමෙයි මෙයාව x ට ලියන්නේ. x සමානයි 4 ඍණ y කියලා. තේරෙනවද? එතකොට ඒකින්ද තමයි අපි එතන x කියලා ගත්තේ. අපිට ඕනයි z ගෙන් ගන්නත් පුළුවන්. එහෙනම් අපි ඔය ඒක දුන්නේ නැත්නම් මේ විදිහට ගන්න මේක ගත්තාම දැන් අපි x වෙන විචලනය කරා. තේරෙනවද? ඒක අපේ ෆන්ක්ෂන් එක x. ඒක අපි x ව තමයි අර යවන්නේ මෙයාව අපි තුන අපේ x අගය තමයි අපි මෙන්න මේ සීමාවට යවලි කරලා මෙයාව හදන්නේ. ඒක කුඩා ප්‍රමාණය x. ඒක ෆන්ක්ෂන් එක. අපි අර ෆන්ක්ෂන් එක x වෙනවයි කියලා හිතලා තමයි ඒක හදන්නේ. තේරුණාද? ඒතකොට දැන් මේක සුළු කරන්න තියෙන්නේ සුළු කිරීම පොඩ්ඩක් බලන්න.
දෙක තුනක් දාන්න එකපාර බෑ. ඕගොල්ලෝ තියෙනවා මේ නේද? හරි. එතකොට මේ ගානේ අපිට දීලා තියෙනවා find the integral of x over the shape. අතට x ගේ integral එක හොයන්න කියලා තියෙනවා. හරිද? එතකොට අපේ function එක වෙන්නේ මොකද්ද? function එක අපි x කියලා ගමු. අපෙන් අහනවා මෙන්න මේ සිලින්ඩර් එකේදී x ගේ value එක. එතකොට දැන් මේකේ අපිට ගන්න තියෙන්නේ volume integral එක. හරිද? එතකොට volume integral එක ගත්තාම අපිට තියෙනවා සිලින්ඩර් එක centered at x equal y equal 0 කියලා. එතකොට x සමානයි y සමානයි බිඳුව. ඒ කියන්නේ අපේ මේ මූල ලක්ෂයේ z axis එකට තමයි මේක සෙන්ටර් වෙලා තියෙන්නේ. හරිද? එතකොට අපේ දීලා තියෙනවා vertical axis එක යනවලු z බිඳුවේ ඉඳන් z එක වෙනවා. හරිද? එතකොට අපේ දීලා තියෙනවා radius එක 1යි කියලා. radius එකත් 1යි කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ දැන් එතකොට මේකේ volume integral එක හොයන්න තියෙනවා. හරිද? එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා ඉගෙන ගන්න volume integral එක ලිව්වොත් අපේ fd වෙන අපි ගන්න මේක x අපි මුලින්ම dz dy dx යමුකෝ. දැන් එතකොට මේකේ අපිට ඕනනේ කොහොමද විචලනය වෙන්නේ කියලා x අගය. දැන් අපිට x ගත්තොත් මෙන්න මේ බිඳුවේ ඉඳන් අපිට ගන්න පුළුවන් මෙන්න මේ සීමාවට නෙන්නේ අපේ රේඩියස් එකට එන්නේ. x විචලනය වෙනවා බිඳුවේ ඉඳන් x විචලනය වෙනවා බිඳුවේ ඉඳන් 1 වෙනකම්. මෙන්න මේ x කියනාගේ බිඳුවේ ඉඳන් 1 දැන් මේක සිලින්ඩරේ half එකක් තියෙන. ඒතකොට අනිත් පැත්ත නෑ බිඳුවේ ඉඳන් 1 වෙනකම් යනවා. ඒතකොට මේ බිඳුවේ ඉඳන් 1 වෙනකම් යද්දී y ගේ අගය විචලනය වෙන්නේ කාගෙන් නන්ද? y ගේ අගය කියන්නේ මෙන්න මේ පැත්තට. හරිද? එතකොට y ගේ අගය යනවා මෙන්න මේ වෘත්තයේ යනවා. අපේ මේ සිලින්ඩර් එකේ වෘත්තයනේ යන්නේ. මෙන්න මේ සීමාව විලං. එතකොට මේ පැත්ත අපිට ගන්න මේ වෘත්තය අපි දන්නවා අපිට සමීකරණය දන්නවා x වර්ගය දන්න y වර්ගය සමානයි r වර්ගය. ඒක දැන් මේ ගත්තොත් 1යි. එතකොට අපි මේ සර්කල් එකේ ඒකනේ x වර්ගය දන්න y වර්ගය සමානයි 1යිනේ. එතකොට අපි මේකෙන් ගත්තොත් අපිට එනවා y සමානයි 1 ඍණ x වර්ගයේ වර්ගමූලය කියලා. හරිද? එතකොට මේ y විචලනය වෙද්දි මේ පැත්තේ ඍණ 1 ඍණ x වර්ගයේ ඉඳන් මෙයාට යන්න පුළුවන් y ට ධන 1 ඍණ x වර්ගය වෙනවා. y ගේ අගය. තේරුණා? එතකොට මේ සර් මේ වෘත්තයනේ ගන්නෙ. එතකොට මේ වෘත්තයේ සීමාව යන්නේ 1 ඍණ x වර්ගයේ ඉඳන් මේ ඍණ 1 ඍණ x වර්ගයේ වර්ගමූලයේ ඉඳන් ධන වර්ගමූල 1 ඍණ x වර්ගය. හරි? එතකොට මෙයා යනවා ඍණ එතකොට ඉසෙට් යන්න පුළුවන් අපේ දැන් මෙන්න මේ සීමාවම බිඳුවේ ඉඳන් 1 වෙනවා. එතකොට ඉසෙට් බලපෑමක් නැහැ. එතකොට y තමයි අපේ මේ කර්ව් එකත් එක්ක යන්නේ මෙතන ඉඳන් මෙතනට යනවා. අපේ දැන් එතකොට x ට සාපේක්ෂව y ගේ වෙනස් වෙනවනේ. අපිට එකක් ගන්නවා නම් ඕගොල්ලෝ y ගත්තොත් y ගත්තොත් y යනවා කියලා ඍණ එකේ ඉඳන් බිඳුව වෙනවා. x ගන්නවා නම් බිඳුවේ ඉඳන් මෙන්න මේකට එනවායි කියලා අනිත් පැත්ත. හරිද?
එතකොට අපි සාමාන්‍යයෙන් x වනේ මේකේ කියලා තියෙනවා අපි අන්තිමට අවකල මේ අනුකලනය කරන්නේ x වෙහින්දා අපි මෙයා y වල ලියා ගන්නවා x ගේ. එතකොට මේක ඉන්ටිග්‍රේෂන් එක දාන්නාම බිඳුව වෙන එක වෙනකම් x සමානයි බිඳුව වෙන එක වෙනකම් y සමානයි ඍණ පරිණ x වර්ගයේ ඉඳලා y සමානයි ධන මූල x වර්ගය වෙනකම් යනවා. ඉසෙක් යනවා බිඳුවේ ඉඳලා එක වෙනකම්. හරි. එතකොට අපේ ෆන්ක්ෂන් එකේ x dz dy dx. එතකොට මේක සුළු කරන්න තියෙන්නේ දැන් මේක හොයන්න. සුළු කරනකොට බිඳුව එක. එතකොට මෙතනින් එහා මේකේ තියෙන්නේ අනුකලනය පුළුවන් වෙන්න ඕන ඕගොල්ලොන්ට.
අනුකලනයේ පාර්ට් එක වැටෙනවා මේ වෙක්ටර්ස් වල හැබැයි අනුකලනය හොඳටම පුළුවන් කරගෙන යන්න මොකෝ මේ විදිහටම සුළු කරන්න එනවා එක්සෑම් එකේ එනකොට අනුකලනය වෙනවා මේ හොඳට අපෝ පොඩ්ඩක් කියලා ලිව්වා බලලා මතක් කරලා මේ ගණන් ටිකක් හදලා යන්න කොහොමද ඉන්නේ කියලා ඔය මේක මෙතන ඉහා තනිකර තියෙන අනුකලනය. ඔගේ තියරි දෙන්න දාලි වල ආදේශ කරලා මේකේ අමාරු එකකට තියෙන්නේ ඔයගොල්ලෝ පටලව ගන්න නැතුව හරියට කොහොමද xy විචලනය වෙන්නේ කියලා ඉවරලා හරියට සීමාවල් ටික දාගන්නවා. මොන සීමාවටද යන්නේ කියලා. ඒතර සීමාවල් ටික හරියට දාගත්තොත් මේ දීලා තියෙන ඉක්වේෂන් එකට ඒක ඉවැලුවේට් කරගන්න පුළුවන් අපිට. सामान्य अभी नॉर्मल गන්න විදිහම තමයි දැන් මේක කියන්නේ කරන්නේ වර්ගයේ භාග්‍ය බලයෙන්. ඒතකොට දැන් මේක අපි ගත්තොත් මෙයාගේ වෙනවා මේ 2x එළියේ තියනවා කියන්නේ 2x කියන්නේ මේකේ අවකලනය. අපි මේක අවකලනය කරද්දී අපි අවකලනයම අර ආපස්සට කරලි වරලා බලන් දින්නේ මේකේ ධන භාගයෙන් නම් අපි එකක් අඩු කරන්න බෑ ඊගාවට ලියද්දි. ඒතකොට මේකෙන් නම් අපි මේකට එකක් එකතු කරලා මෙයාගේ මේ පදේ එන මේ සංගුණකෙන් බෙදනවා. දැන් අපි මේක බෙදුවාම එන්නේ. ඒතකොට දැන් මේකේ 3 බෙදීම 2යි. බලේ 3 බෙදීම 2 පරස්පරයෙන් වැඩි කරනවා. එතකොට අපිට මෙයාව මේ වෙක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේක තනි පදයක් කියලා හිතලා මේ හද. මේක x වර්ගයේ වර්ගමූලයේ ඔය u කියලා හරි මොකකට හරි සමාන කරගන්න. එතකොට මේක u කියලා ගත්තොත් ඔයගොල්ලන්ට ගත හැකිනේ x වර්ගයේ වර්ගමූලයේ සමානයි u ගේ භාග්‍ය බලය කියලා. ඒතර අන්න එහෙම අරගෙන ඉවරලා ඒකට නෝමල් සුළු කරලා බලන්න මේ එතකොට ගන්න පුළුවන්. ඒකට u ගේ භාග්‍ය බලය වෙන විදිහට ගන්නවා නම් u ගේ 3 බෙදීම 2 2 බෙදීම 3නේ ගන්න ඕන. ඒක වතාවක් මෙයාගේ මේ u පදයේ අවකලනය. ඒතර ඔන්න ඔය විදිහට නේද මේ u පදයේ අවකලනය මෙතන අපිට ඇවිල්ලා තියෙනවා 2x කියලා. ඒකට 2x මෙයා විදින 2x වෙන්නේ බෑ. ඍණ ලකුණ දාගන්නවා. එතකොට u dash 2x වෙනවා. මේකට එක ඍණ x වර්ගයේ 3 බෙදීම 2 එන්නේ. අවකලනය පාර්ට් එක පොඩ්ඩක් බලන්න. ඒ අවකලනය නෙමෙයි අනුකලනය. මේක හරි.
xy y ගත්ත විදිය තේරුම් නැත්නම් ආයි පොඩ්ඩක් බලා ගන්න ඕනේ. දැන් මෙතන xy y ගනිද්දී අපි දැන් නිකන් ගන්නවා x ට සාපේක්ෂව අනිත් ඒවායේ විචලනය බලන්න. හරිද? දැන් මේකේ අපිට පේනවා y යන්නේ කර්ව් එක. දැන් මෙතනදී ඔයගොල්ලන්ට දෙන්නේ ඍණ එකේ ඉඳන් ධන එකට යනවනේ කියලා. හරිද? හැබැයි අපි මේක සම්පූර්ණයෙන් මේ හරියට ගනිද්දි මේවා ඍණ එකේ ඉඳන් ධන එකට යන්නේ නැහැනේ. මෙයා එන්න අඩු වෙලා තියෙනවා. පේනවද? මේ එන්න අඩු වෙලා තියෙනවනේ. ඒතකොට x බිඳුවේදී හරි මේක ඕකේ. ඍණ එකේ ඉඳන් ධන එකට. හැබැයි නිකන් 0.1 හරි මෙහෙම කරලා පොඩි අගයක් ගන්න y ගේ අගය ඍණ 1 ධන එකම වෙන්නේ නැහැ. y ගේ අගය යන්නේ අපි මේ කර්ව් එකට. අපේ සර්කල් එකට යන්නේ. අන්න ඒකින්ද තමයි අපි වෘත්තයේ සමීකරණේ අරගන්නේ මේකෙන් ගත්තාම y වර්ගය සමානයි 1 ඍණ x වර්ගය y සමානයි ධන හෝ ඍණ මූල 1 ඍණ x වර්ගය කියලා එනවනේ. අන්න ඒකින්ද තමයි x බිඳුවේ ඉඳන් එකට එද්දී y මෙන්න මේ කියන ඉක්වේෂන් එකට යනවා කියලා අපි ගත්තේ. හරිද? නැතුව දැන් ඕගොල්ලෝ ගත්තයි කියන්නකෝ ඍණ එකේ ඉඳන් ධන එකටම යනවා කියලා. එහෙමනම් ඕගොල්ලෝ අරගෙන තියෙන මෙන්න මේ පරාසය. මෙන්න මේ සම්පූර්ණ මේ අදාළ නැති කොටසත් එක්ක තමයි ඕගොල්ලෝ මේක ගන්නෙ. තේරුණා? සර්ෆේස් එක යන්නේ ගන්න. ඒක අපහු වැඩි කරාමනේ අපිට මේ පරිමාවක් එන්නේ. එතකොට හැබැයි මේකේ z x ගේ බලපෑමක් නැහැ නේ z. z ඉන්ඩිපෙන්ඩන්ට්. ඕගොල්ලෝ හිතනවා මෙන්න මේ වගේ කෑලි අපි හිතමු දශම ගණන් ගැන දශම එකේ ගණන් එන්නේ වගේ විශාල z ප්‍රමාණයක් මේ උස z කියලා හිතුවොත් මෙන්න මේ වගේ ප්ලේට්ස් z ප්‍රමාණයක් කියලා තමයි මේ සිලින්ඩරේ භාගේ හදලා තියෙන්නේ. අන්න එතකොට z බිඳුවේ ඉඳන් එකට යනවා. ඒකේ බලපෑමක් නැහැ. මොකද මේ හැඩය වෙනස් වෙලා නැහැ. මේ එකම හැඩයෙන් තමයි යන්නේ. දැන් නිකන් හරි මේකේ හැඩය වෙනස් වෙලා වගේ තිබුණොත් අන්න ඒකත් උඩ සර්ෆේස් එකේ z උත් අපිට ඒ x ට අනුබද්ධයෙන් ලියා ගන්න ඕන හරියට වෙනස් වෙන විදිය. තේරුණාද? ඒතකොට x බිඳුවේ ඉඳන් එකට යද්දි y වෙනස් වෙනවා. වෘත්තයක් ඉන්න. ඒතකොට z ට බලපෑමක් නැහැ. සිලින්ඩරේ අනිත් ටික වෙනස් වෙන්නේ නැහැ. ඒතර අන්න ඒ විදිහට හරියට බලල ඉවර වෙලා ඒක අදාළ එක ගන්නවා. දැන් ඕගොල්ලෝ මේ එක ගත්තොත් මේකම දැන් අර කියපු විදිහට ඍණ එකේ ඉඳන් ධන එක කියලා ඕගොල්ලොන්ට දෙන්න මෙන්න මේ වගේ මේ ඝනකාභයක්. ඝනකාභය නෙමෙයි දැන් මේ ගත්තොත් ඝනකයක් එන්නේ. තේරුණාද? එතකොට ඝනකයක නම් ඍණ එකේ ඉඳන් ධන එක වෙනකන් යනවා x. xy y දෙන්නා. බලපෑමක් නැහැ නේ. මොකද මේ හැඩේ වෙනස් වීමක් නැහැ නේ මේ. හැමතැනම ඍණ 1 ධන 1 හැමතැනම ඍණ 1 ධන 1. මේකේ එහෙම වෙන්නේ නැහැ. මේකේ y ගේ අගය වෙනස් වෙනවා. x වෙනස් වෙද්දි y ගේ අගය නියත විදියටම වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද? දැන් මෙතෙන්දී දිගේ එකක් මෙතෙන්දී දිගේ එකක්. ඒතර අන්නේ අදාළ අපි ඉක්වේෂන් එක හොයලා ඉවරලා එයාට තමයි මේ y යවන්න ඕන. හරි? සීමාව. හරි ඊගාවට දාලා තියෙන එක්සැම්පල් එක බලන්න ඕනේ. එතකොට ඒක අපිට දෙල දෙනවා y යනවා බිඳුවේ ඉඳන් 2 වෙනකම් x යනවා බිඳුවේ ඉඳන් 4 වෙනකම් z දීලා තියෙනවා අපේ සර්ෆේස් එකේ x ධන 4යි z සමානයි 4යි කියලා. හරි. එතකොට දැන් මේකෙත් අපි ඉන්ටිග්‍රේෂන් එක අර වගේම ගත්තොත් අපි දන්නවා අපිට දැන් හොයා ගන්න ඕන x y z විචලනය වෙන සීමාවල් ටික. දැන් අපි සාමාන්‍ය x වල x ට සාපේක්ෂවනේ අනිත් අය බලන්නේ. එතකොට x විචලනය වෙනවා කියලා ගත්තොත් බිඳුවේ ඉඳන් 4ට. හරිද? දැන් බලන්න x බිඳුවේ ඉඳන් 4ට එද්දී y යන්නේ බිඳුවේ ඉඳන් 2ට. ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. හැමතැනම එකයි.
දැන් මේකෙදි අපේ ඉන්න තියෙන ඍජු කෝණාශ්‍රයක්. ඒතකොට ඒකේ හැමතැනම බිඳුවේ ඉඳන් දෙකට යනවා. y. ඒකින්ද ඒකේ ලයින් වල ඉක්වේෂන්ස් අරගෙන අපිට වෙනම ආයි හොයන්න ඕනේ නැහැ. ඒක අපිට කෙලින්ම ගන්න පුළුවන් බිඳුවේ ඉඳන් දෙකට යනවා කියලා. හැබැයි මෙන්න මේ සර්ෆස් එක අපි මේකේ ගත්තොත් මෙන්න මේ සර්ෆස් එකනේ අපි ඊට පස්සේ ඉසෙට් යවන්නේ. මෙන්න මේක ගන්නේ බලන්න මේ සර්ෆස් එක xy තලයේ බිඳුවේදී හරිද ඉසෙට් සමානයි බිඳුවේදී මේක. එතකොට අපි එන්න x විචලනය වෙද්දී අපි x බිඳුවේදී සම්පූර්ණම යනවා. හරිද? ඉසෙට් සමානයි දීලා තියෙනවා ඉසෙට් සමානයි 1ට. ඉසෙට් සමානයි 1 වෙනකම් යනවා. හැබැයි එන්න x ගියාගේ වැඩි වෙන්න එයා ඉසෙට් සමානයි 1ට යන්නේ නැහැනේ. එයා යන්නේ මෙන්න මේ තලය වෙනකම්. තේරෙනවද? ඒතර අන්න ඒකින්ද අපිට ඉසෙට් එක ලියා ගන්න වෙනවා. මෙන්න මෙයා බිඳුව හරි අපේ පහළ සීමාව බිඳුව ඉහළ සීමාව 1 වෙනකම් යන්නේ නැහැ. එයා යන්නේ මෙන්න මේ සර්ෆස් එක වෙනකම්. ඒකින්ද අපිට ලියා වෙනවා මේකේ ඉසෙට් සමානයි 4 ඍණ x බෙදීම 4යි කියලා. ඒතර ඉසෙට් යන්නේ බිඳුවේ ඉඳන් 4 ඍණ x බෙදීම 4ට. තේරුණා? ඒතකොට මෙයානේ ගිහිල්ලා මෙතනදී ඕගොල්ලන්ට අර දාන එක නිකන් හරි කවුරුහරි වැරදිලා දැම්මොත් බිඳුවේ ඉඳන් 1 වෙනකම් කියන එක එනවා. හැබැයි මෙහෙට එන්න අඩු වෙනවා. අපි 1 දැම්මොත් මෙයා මෙන්න මේ වගේ සම්පූර්ණ ගණකයක් වෙන්න ඕන. ගණකයක් හරි ගණකාභයක් හරි එහෙම වෙන්නේ නැහැ. ඒතර අපි මෙන්න මේ සර්ෆස් එකෙන් නවත්තන ඉසෙට් ගියාගේ. යන්නේ ඉසෙට් ගියාගේ x විචලනය වෙනවා ගියත් එක්ක. අන්න ඒකින්ද අපේ ඒතකොට සීමාවල් ටික ඉන්නේ මෙන්න මේ ටික. ඒතර ඔය ටික දාලා ඉස්සෙල්ලා වගේම නෝමල් ඉන්ටිග්‍රේට් කරන්න තියෙනවා. x යනවා බිඳුවේ ඉඳන් 4 වෙනකම් y යනවා බිඳුවේ ඉඳන් 2 වෙනකම් z යනවා බිඳුවේ ඉඳන් 4 ඍණ x බෙදීම 4 වෙනකම් dz dy dx. දැන් ඕක අනුකලනය කරන්න. ඒතර ඕගොල්ලන්ට මේකේ මේ සීමාවල් ටික හොයාගන්න තමයි තියෙන්නේ. සීමාව දන්නවනම් අපිට සාමාන්‍ය විදිහට වොලියුම් එකක් අපිට ඇහුවොත් දැන් ඊගාවට ඔයගොල්ලෝ තියරම් වලට එද්දී නම් ඊගාවට අපිට ෆන්ක්ෂන්ස් දෙනවා. එතකොට ඒ අදාළ ෆන්ක්ෂන්ස් වලට ආදේශ කරලා ඒත් ඔය වගේම හරියට සීමාව හොයාගන්න තියෙන්නේ කොතන ඉඳන් කොතනටද යන්නේ කියලා.
ක්ලියර් එක ගන්න ස්පෝක්ස් එකෙන් එක ගන්න ඩයිවර්ජන් ක්ලියර් එකෙන් එක ගන්න ඒක ඉතින් හදාන්න ඕන මේක දාගන්න පුළුවන් අපිට කවුරුත් ඒක හරියට දැනගන්න ඕනේ ඉවේ තියෙන්නේ කොහේ සීමාව ගන්න එක ඉස්සරහම සීමාවයි නෝමල් එක ගන්න කොහොමද ඒ ටික මතක තියාගන්න ඕන දාලා එතකොට ඔයාලට මේකෙදි දැන් මේ වගේ තිබුණොත් නම් මේක මේ විදිහටම කරන්න ඕන මේ වරද්ද ගන්න එපා මේ පටලව ගන්න එපා මේ ඕඩර් එක චේන්ජ් කරගන්න නැතුව මේ හදාගන්න හරි දැන් මේකෙදි එහෙම YYZ by මාරුනාට ලොකු කේස් එකක් නැහැ දැන් YZ මේ දෙන්නගේ මාරුනා කියලා X එන්නේ අන්තිමට අපි කොහොම කරා ඊට කලින් මේ X එක අපි කොහොම කරත් X ගෙන් අනුකරණය කරන්න කලින් X ගේ පද තියෙන හැම එකක්ම ඇද්ද ලියාගෙන ඉන්නවා දැන් මෙතන ඔයා මුලින්ම y ගෙන් අනුකලනය කරලා පස්සේ z ගෙන් අනුකලනය කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි x ගෙන් මුලින් අනුකලනය කරන්න බෑ. මොකද z ගේ මේ x පද තියෙන හින්දා. තේරුණා? ඒක අන්න ඒ විදිහට තියෙන පද හරියට ඒ පිළිවෙලට අනුකලනය කරගෙන යන්න ඕනේ. මොකද එහෙම නිකන් හරි ඔයගොල්ලෝ ඒක වෙනස් කරගත්තොත් උත්තරේ වෙනම උත්තරයක් එන්නේ. ඒක ඕගොල්ලෝ කරලා බලන්න. හරිද? එතකොට මුලින්ම x ට ඒගොල්ලෝ කියලා දෙනවා x ට වෙනස් කරලා බලන්න කියලා. එතකොට මේක දෙවෙනි පාර්ට් එකේ කියලා තියෙනවා මුලින්ම x බලන්න ඊට පස්සේ y z එහෙම යන්න කියලා. ඕගොල්ලෝ ඒක කරලා බැලුවොත් ඕගොල්ලන්ට තේරෙයි මේකේ උත්තරේ එන්නේ වෙනස් එකක් එන්න ඕනේ. මොකද මුලින්ම x කරාට පස්සේ ආපහු අන්තිමට x පදයක් එනවා. ඒතර උත්තරේට x පදයක් ඉතුරු වෙනවා. x ට අගයක් ආදේශ වෙන්නේ නැහැ. x ගෙන් අනුකලනයක් වෙන්නේ නැති හින්දා. ඒතකොට අන්තිමට x පදයක් ඉතුරු වෙයි උත්තරේට. එතකොට ඒකින්ද ඕඩර් එක වැදගත්. ඕගොල්ලෝ මේ සුළු කරගෙන යන ඕඩර් එක වැදගත්. එතකොට දැන් සාමාන්‍යයෙන් මේව නැතුව නියත පද වලට විතරක් නම් සීමාව තියෙන්නේ ඕඩර් එක මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. එතන දැන් මෙතන නිකන් එක වගේ තිබ්බයි කියලා හිතන්නකෝ. එතකොට ඔයාලා එහෙම දාලා ඉවරලා නිකන් හදලා බලන්න මේකේ ඕඩර් එක කොහොම චේන්ජ් වුණත් එකම උත්තරේ එන්නේ. ඒතර අන්නේ වගේ පොඩි පොයින්ට්ස් ඔළුවේ තියාගන්න නැත්නම් ගණන් හදද්දී ඕක තමයි වරද්ද ගන්න. Allow break ya kalian.